ඉස්පන් කරා පරක්කු වෙලා තියෙන්නේ. කට්ටිය නැගගන්න. අර කොන්දස්තරට බඩේ අමාරුවක් කියලා එන්න වෙන්නේ නැහැ කිව්වා. ඇයි hina වෙන්නේ? නගනවා. මට පරක්කු වෙලා තියෙන්නේ මහරෑ. කොන්ද නැති එකේ ප්‍රශ්නේ තමයි හැමෝම සල්ලි දෙන්න. අද කොන්ද නැහැ. ඒ හින්දා ෂේප් එකේ මාරු වෙන්න නම් හදන්න එපා. එව්ව හරියන්නේ නැහැ අපි එක්ක. අනේ හරි මාමේ සල්ලි දෙන්නම්. ඔයා කෑ ගහන්න නැතුව යන්නකෝ. අනේ උඹලගේ හැටි මන් නොදන්නවා වෙයි. අපේ මොකක්ද වෙන්නේ? අද මට මේ රූට් එක දුවන්න බෑ කියලාත් හිතුණා අප්පා. ඇයි දන්නේ? මොකක් හරි අමුතු ගතියක් දැනෙනවා නිකන්. අම්මා මොකද යකෝ පාර බස් එකක් නැවතුණා. අම්මට සිරි හෑන්ඩ් බ්‍රේක් වැටිලා මං අතේ. මොකද මාමේ? බස් එක අවුල් නම් අපි එන්නේ. අනේ ඵලයන් පොඩි එකා යන්න. නා මෙතන. පොඩි විදිහට ඉන්න ඕනේ. නානාරිලෝපා සිංගරලපා ශාන භූතකා. මොනවද මාමේ කියවන්න කට පියාගෙන ඉන්නකො මෙලෝරක් නේ අප්පා. කියන්නකෝ අප්පා නිකන් මේ හොඳ සින්දුවක්. අනේ ඵලයන්ක පොඩි හොයන්න ඔබ මහා කරදරයක්. අනේ මාමී හිමින් යන්නකෝ. අනේ ඵලයන්ක පොඩියකෝ පරක්කු වෙලා තියෙන්නේ අප්පා. අයියෝ ගොන් හරකා ඇරියා නේද වාතය. අයියෝ උඹ නම් හරි මාමී එහෙම තමයි අපි ළමයිනේ. පොඩි ළමයිව ගහලා බැනලා හදන්න බෑ. නේ ඵලයන් ඉතින් කියනවා පොඩි ළමයිව ගහලා බැනලා හදන්න ඉතින්. අයියෝ අම්මට සිරි මං යන වේගෙත් වැඩිද කොහෙද අප්පා? මං චුට්ට හිමියා. අම්මා ඒ බං. අනේ මාමේ හරියට එනවන්කෝ. මොකද්ද බල්ලෝ කියන්නේ උඹ? ගහනවා මට. මට සිරි. උට. යන්නේ නේ අපුවා. වාමී. මට සිරි වෙනවා. වන්ඩි යන්න. මේ මල්ලි චුට්ටක් ඉන්න මේ බස් එක කැඩිලා තලුවක් දාන්න බෑද? ඵලයන් යන්න. තෝක හදාගෙන ඉඳක් ගාලා අපිට පරක් වෙලා තිනවා. අනේ හරි බං. යෝ ස්ටාර්ට් කරලා බලමු. අනේ හෝන් කරන්න කොම්මුසලියෝ. නරක වචන මතක් වෙනවනේ. අනේ මාමි. අනේ ඔයා මේ බස් එක චුට්ටක් හදා ගන්න අප්පා. අනේ මේ මල්ලි පාඩුවේ ඉන්නකෝ. මම මේක යනකල්. මට එහෙන අමුත්තුකුත් දෙනවා ට්‍රිප් එකක් යන්න බෑ කියලා වගේ හිතුනේ. අය අද කොන්දත් නෑ කොන්දන්න. උත් බඩේ අමාරු හදා ගන්නවා අදම. මේ හැමෝම දැන් මේ සල්ලි සීට් ගාව තියලා තියන්නේ මේක මේ කවුන්ටර් එකක් තී. මේ මිනිස්සු ගණන් වෙනවා. නැග මිනිස්සු ආදම් 51ක් නැගලා තියෙන හරියටම බස් එකට 51ක් නැගලා තී. මේ 51ම සල්ලි මේ ගානට 51ක් තියෙන්න ඕනේ. කට්ටි සිරිපාදෙන් ඉන්නේ. සිරිපාදෙන් මම 1000ක් ගන්නවා. ඒ කියන්නේ 1000ට හරියටම 51ක් තියෙන්න ඕනේ 10 කුල. නැත්තම් බලා ගන්නම්. අම්මට සිරි අනේ බයික් එකෝ. අනේ අයියෝ කවුද අප්පා? ඔහොම වායුව අරින්න එපා. අම්මයෝ මාමේ හරියට hina වෙනවලු. අයියෝ මට පිස්සුනේ. මාමේ හරියට එලවනකෝ. අනේ ඕයි මං එලවන එක ගැන ඔයාට මුකුත් අවුලක් නෑනේ. මං එලව ගන්න. ඔයා පාඩු ඉන්නකෝ. අයියොම්මේ රෙද්දක්ද මන්ද මේක යන්නේ කරුමේ. වැඩි හොඳයි පයින් ගියා නම්. ඒක තමා මාමි කියන්නේ ලකඩම අයින් කරන හොඳ බස් එකක් ගන්න කියලා. මේ පොඩියකෝ. ඔබට මෙහෙමවත් එකක් තීද කියන්නකෝ. ඔය බස් යනවා දැන් නේ. අනේ මාමි මේ පුළුවන් දෙයක් කියන්නකෝ. අයියෝ මොනවද මේ වෙන්නේ? ඉතින් යාළුවනේ ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න. ඉතින් තාමත් ඔයාලා
මගේ channel එක sub කරලා නැත්නම් ඉතින් subscribe කරන්න නැත්නම් මේ පොඩි උන් ලව්ව ගස්සවන්නේ අනේ මාමේ මේ මට චූබරයි අනේ අම්මට දානෝකෝ අය මේක ෆෝන් නම් කන හරි මං ටක් ගාලා දාලා එන්න මල්ලි මටත් උනේ අනේ අම්මා යකෝ කින්නවත් තුහම 500ක් විතර යනවනේ කරන එකක් කරන්නකෝ පරක්කු වෙලා තියෙන්නේ තව විනාඩි 3යි තියෙන්නේ බෝධි පූජාව පටන් ගන්න ටක් ගාලා කරන එකක් කරලා එනවා හරි නැග අම්මට සිරියන් අනේ උඹලා අදම ට්‍රිප් එක යෝජනා කරගත්තනේ ඔක හෙට අනිද්දා ප්ලෑන් කරගන්න බැරි වුණාද අනේ හිම බෑනේ මාමී අපිට අදමයි එන්න ඕනි නේ ඔයා ඔඩියකෝ මෙන් ඇහුවේ නෑනේ පාඩු ඉන්නකෝ මේ මාමලාගේ සාකච්ඡාවට හොට දාන්න එපා හලි මාමී කිංගුවක් දාන්න බෑ ඒ පාර මේ අතදරුවෙක් ඉන්නවද මේ අයියෝ අප්පෝ කවුද අප්පේ දාලා ඇදුවම අයියෝ අපි චුට්ටක් වේගෙන් යන්න ඕනේ අනේ අයියෝ මට අද එන්නත් බෑ වගේ හිතුණා ඇයි දන්නේ මොකක් හරි අමුත්තක් දැනෙනවා මොකද්ද ඒ අමුත්ත ब्रेक ने अम्मा अरे मामी මොකක්ද කරන්නේ අයියෝ අනේ අම්මේ අයියෝ මං ඉවරයි අපි ඉවරයි